රැඳී සිටින්නේ ජාතික මානසික සෞඛ්‍ය සභාව ගොරකාන නේවාසික මධ්‍යස්ථානයේ වගා භූමිය තුලයි. මාත් එක්ක රැඳිලා ඉන්නවා මේ සේවය කරන සේවක මහත්මයෙක්. මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න කොපමණ කාලයක් සිට මෙහි සේවය කරනවද කියලා. මම වසරකට ආසන්න කාලයක් මේ ආයතනයේ සේවය කරනවා. කොහොමද මේ තරම් සාර්ථක වගා බිමක් කරගෙන යන්නේ? අපේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී විශේෂඥ මනෝවෛද්‍යතුමාගේ උපදෙස් අනුව මේ ආයතනයේ කළමනාකාරතුමන්ලාගේ අධීක්ෂණය යටතේ මෙහි නිවාසිකව ඉන්න සේවාලාභීන් විසින් තමයි මෙම කටයුතු සියල්ලක්ම සිදු කරගෙන යන්නේ. එතකොට එහි බිම් සැකසීමේ සිට පළදාව නිලීමේ කටයුතු දක්වා එහි සියලු නඩත්තු කටයුතු වතුර දැමීම පොහොර දැමීම වගේ කටයුතු සියලු දේම කරන්නේ ඔවුන් විසින්. අපි මෙහිදී පස් සැකසීම බිම් සැකසීම කටයුතු වලදී උදළු අලවංගු වගේ උපකරණ භාවිතා කරනවා. මේ අවස්ථාවේදී අපේ කාර්ය මණ්ඩලයේ විශේෂ අධීක්ෂණයක් යටතේ තමයි මේ කටයුතු සිදු කරගෙන යන්නේ. එතකොට අපි මේ සඳහා කිසිම විදියකින් කෘත්‍රිම රසායනික පොහොර හෝ වෙන යම් රසායනික ද්‍රව්‍ය භාවිතා කරන්නේ නැහැ. අපි මේ සඳහා කොම්පෝස් පොහොර කාබනික පොහොර තමයි භාවිතා කරලා මේ කටයුතු සිදු කරන් යන්නේ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ගේ මානසික සෞඛ්‍ය සංවර්ධනය වගේම මේන් ලැබෙන ඵලදාවෙන් ඔවුන්ගේ දෛනික ආහාර පරිභෝජනය සඳහා ලබා දෙන එක. ඔබ මේ දකින්නේ ඔවුන් විසින් වගා කරපු මේ මෑකරල් වගාවේ ඵලදාව ඔවුන් විසින්ම නෙලා ගන්න ආකාරය. වලට අමතරව වගා කරලා තියෙන දේවල් මොනවාද? අපි පලා වර්ගත් වගා කරලා තියෙනවා. කංකුම් මුකුණු වෙන්න ගොටුකල ඒ වගේ පලා වර්ග කිහිපයක් වගා කරලා තියෙනවා. ඒ අස්වැන්න ඕන් විසින්ම මේ අවස්ථාවේදී මේ ආහාරය සඳහා නෙලා ගන්න අවස්ථාව තමයි මේ තියෙන්නේ. සේවක මහත්මයෙක් සමගයි. මම ඔබතුමියගෙන් මුලින්ම දැනගන්න කැමතියි කොපමණ කාලයක් සිට මේ ආයතනයේ සේවය කරනවද කියලා. මම ආයතනයේ මුලින්ම අවුරුදු 12කට වෙන කාලයක් සේවය කරනවා. සේවාලාභීන්ට ආහාර සකසා දීමේදී මොන වගේ දේවල් ගැනද වඩාත් සැලකිලිමත් වෙන්නේ? මුලින්ම ප්‍රමුඛත්වය ලබා දෙන්නේ පිළිඳු ආහාර වේලක් ලබා දෙන්නේ. මේ වගේ දෙවත්ෙන් ලැබෙන ඉදවලු අරගෙන දවසේ වට්ටෝරුව අනුව ඔවුන්ට ප්‍රණීතව ආහාර වේල ලබා දී ඔවුන් ලැබෙන සතුට අපි භුක්ති විඳින්න කැමතියි.